උදෑසන හිරු කෙත්වලට ඉහළින් නැගී සිටී. කුරුල්ලන් කිචිවිචි ගායි. රවි එහුඩේ කුඩා ඉඩම සීසාමින් සිටී. රවි උදේ ආහාරය සූදානම්. ඉර රැස්නි වෙන්න කලින් කැඳ ටිකක් බොන්න එන්න. මම එතනටම එන්නම් මීරා. අද පුළුව වීලිලා බලාපොරොත්තු වෙමින් ඉන්න අපිට වගේම පුළුවටත් වැස්ස පිපාසයි. බලාපොරොත්තුෙන් පැලයක් ජීවත් කරන්න බෑ රවි. නමුත් ඒක හදවත ජීවත් කරවයි. ඔයා හැම කරදරයකදීම මගේ හිත හයිය කරනවා. ඔවුන් දෙදෙනා දීබංකෝක වාඩි වී කැඳ ටිකක් බොන ගමන් සිනහවක් දක්වයි. අනපේක්ෂිතා මුත්තා දුර්වල මහලු කාන්තාවක් මාර්ගයේ පිණී සිටියයි. ඇය වෙහෙසට පත්ව බඩගින්නෙන් පෙළෙන බවක් පෙනේ. සමා වෙන්න දරුවනි. මට වතුර ටිකක් බොන්න පුළුවන්ද? ඇත්තෙන්ම මෙතන වාඩි වෙන්න අම්මේ. ඔයාට මහන්සි පාටයි. රවි ආයට කැඳ ටිකක් ගෙනෙන්න. මෙන්න කරුණා කර කන්න. අපිට ගොඩක් නැහැ. නමුත් ඔයාට බෙදා ගන්න පුළුවන්. මේ වචන මතක තියාගන්න ගොවියා. කරුණාව හැම විටම ආපසු වෙනවා. අපිට කිසිම උදව්වක් අවශ්‍ය නැහැ අම්මේ. අනිත් අයට උදව් කිරීමෙන් තමයි අපේ සාක්කු හිස්සුණත් අපේ හදවත් පොහොසත් වෙන්නේ. දෙවි පිහිටයි මගේ දරුවනේ. ආපසු කිසිවක් නබලා උදව් කරන්නේ කිහිප දෙනෙක් විතරයි. එය මාර්ගයේ නුපෙනී යයි බංගුව මත කුඩා රන් බීජයක් තබා. රවි බලන්න ඈ මේක තියලා ගිහින්. මේක රත්තරන් වගේ දිලිසෙනවා. බීජයක්ද? නමුත් මම කවදාවත් දැකලා නැහැ. අපි මේකේ හිටවල බලමු මොනවද හැදෙන්නේ කියලා. ඔවුන් බීජය ඔවුන්ගේ කෙතේ කෙළවරේ පරිස්සමින් හිටවයි. මම හිතනවා මේක දිලිසෙන ගල් කැටයක් නොවේ කියලා. එහෙම වුණත් අඩුම තරමින් මේක අපිට තිබුණු ලස්සනම ගල් කැටයනේ. ඊළඟ උදේ ඔවුන් හිරු එළියට දිලිසෙන රන් පැලයක් හටගෙන ඇති අයුරු දකි. දෙවියනේ මේක එක රැයකින් හැදිලා. මම කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. සමහර විට මහලු කාන්තාව සාමාන්‍ය සංචාරකයෙක් නෙමෙයි වෙන්න ඇති. ප්‍රවෘත්තිය ඉක්මනින් පැතිරෙයි. ඉක්මනින්ම අර්ජුන් රජු සහ දේව ඇමතිවරයා ගොවියාගේ කුටියට පැමිණේ. ඉතින් මේක තමයි රන් පැලය හැදෙන තැන. මට කියන්න ගොවියා ඔයා මේ වගේ පැලයක් හැදුවේ කොහොමද? මහරජතුමනි, මම කිසිවක් කළේ නැහැ. වේසටපත් සංචාරකයෙක් අපිට බීජයක් දුන්න. අපි ඒක හිටවුවා. ඉතුරු ටික කළේ පොළව. අනිවාර්යෙන්ම මේකට මැජික් සම්බන්ධයි. නැත්තම් වංචාවක්. වංචාවක් නැහැ ස්වාමීනි. කරුණාව විතරයි. කරුණාවද ඔයා කියන්නේ? ඔව් මහරජතුමනි. අපිට තිබුණු කැම ටික අපි බෙදාගත්තා. බීජය ඇගේ තෑග්ගක්. සමහර විට ඇය අපේ හදවත් පරීක්ෂා කරන්න ඇති. මට කියන්න රවි, මම මේ පැලය මගේ මාලිගාවට ගත්තොත් ඔයාට තරහ යයිද? නැහැ මගේ රජතුමනි. මේ පැලේ අයිති වෙන්නේ වැඩිපුරම අවශ්‍ය කෙනාටයි. ඔයා මේ වගේ වටිනා දෙයක් දෙනවද? මහා රජතුමනි, ධනය වගාවක් වගේ බෙදාගත් විට තමයි හොඳ. මගේ මාලිගාවේ බොහෝ විද්වතුන්ට වඩා ඔයා ඥානවන්ත වචන කතා කරනවා. මම රත්තරන් සොයා මෙහි ආවා. නමුත් මට වඩා වටිනා දෙයක් හම්බුණා. යහපත්කම. අද ඉඳන් රවි ඔයා තනියම මහන්සි වෙන්නේ නැහැ. මම ඔයාට සාරවත් ඉඩම් අක්කර 100ක් සහ උදව් කරන්න කම්කරුවන් 10 දෙනෙක් ලබා දෙනවා. මගේ රජතුමනි, මට මොනවද කියන්න තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. කිසිවක් කියන්නේ පාගොවියා. ඔයා හොඳ මිනිසා හැටියටම ඉන්න. ඔයාට කරුණාවෙන් බඩගින්නෙන් පෙළෙන අයට කන්න දෙන්න. ඔයා කලින් කළා වගේම. බොහොම ස්තුතියි මහරජතුමනි. අපි මේ දවස කවදාවත් අමතක කරන්නේ නැහැ. මමත් එහෙමයි. නියම ධනයේ රත්තරන් නොව යහපත්කම බව ඔයා මට මතක් කර දුන්නා. රජු පිටව යන විට රන් පැලය ඊට වඩා දීප්තිමත්ව දිලිසුණා. රවි බලන්න පැලය ආයෙත් දිලිසෙනා. ඔවුන් අත්අල්ලාගෙන රන් පැලේ ආලෝකය දෙස බලති. අපි රත්තරන් වලින් දුප්පත් වුණා මීරා. නමුත් හදවතින් පොහසත්. ඒක තමයි මගේ ආදරයේ සැබෑම නිධානය. මෙම කතාවෙන් අපට ගත හැකි ආදර්ශය නම්
කරුණාවන්තකම හා අවංකකම රත්තරන් වලට වඩා වටිනවා. ඔබ හදවතින් දෙන විට ජීවිතය ඔබට කිසිදා නොසිතූ ආකාරවලින් ආපසු ලබා දෙයි.